Hello guys, අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ Grok AI ගැන. ChatGPT ට අමතරව ඊට වඩා powerful එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේක අයිති වෙන්නේ XAI සමාගමට. ඒ කියන්නේ ඒක අයිති වෙන්නේ Elon Muskට. මේක අලුතෙන් ආපු AI එකක් රිලීස් කරේ මේ ළඟදී. ChatGPT ට වඩා වැඩි performance එකක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම user friendly වගේම මෙයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ChatGPT ට වඩා සිංහල ස්ටේබල් විදිහට මෙයාට කතා කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු මේ app එක ගන්න විදිහ. ඉස්සෙල්ලාම ඔයා Android device එකකට නම් තියෙන්නේ Play Store එකට යන්න. Play Store එකට ගියාට පස්සේ මේ විදිහට GROK කියලා මේ විදිහට Grok කියලා search කරගන්න. මේක තමයි app එක. ඔයා use කරන iOS නම් App Store එකට ගිහලා මේ විදිහට Grok කියලා search කරන්න. එතකොට මේ විදිහට මේ icon එකත් එක්ක බලා ගන්න පුළුවන් app එකක්. මේක තමයි ඔරිජිනල්ම app එක. මේ විදිහට මම ඒක ඩවුන්ලෝඩ් කර ගන්නවා. මේකෙන් කරන්න පුළුවන් වැඩ කිව්වොත් දැන් අර මේ දවස්වල TikTok ඒ වගේ මේ වගේ social media platform වල viral වුණා Glibby Proto මේ විදිහට මේ ChatGPT වලින් හදන්න පුළුවන් කියලා. ඊට අමතරව ChatGPT ට වඩා ස්පීඩ් එකකින් මේකෙන් හදා ගන්න පුළුවන් මේ විදිහට ෆොටෝ. AI ෆොටෝ ජෙනරේට් කරන්න විතර නෙවෙයි එඩිට් කරන්න, බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න, ඒ වගේම අලුතෙන් බෑග්ග්‍රවුන්ඩ් එකතු කරන්න වගේ දේවලුත් මේ ඒකට පුළුවන්. ChatGPT පුළුවන් වුණාට එයා ගොඩක්ම ස්ලෝ දැනට. මේ AI එක ඊට වඩා ගොඩක්ම ස්පීඩ්. මේ විදිහට ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඕපන් කරගන්න. මෙතන ලේසිම ක්‍රමය වන්නේ continue with Google කියන එක දෙන්න. ටික වෙලා ගියාට පස්සේ pop up වෙයි මේ විදිහට ඔයාගේ account ටික. මේ විදිහට account එක pop up වුණාට පස්සේ ඔයාට කැමති account එක මේ විදිහට තෝරගන්න. මම මගේ account එක මේ විදිහට තෝරගන්නවා. ඔයාගේ device එකේ තියෙන Gmail ටික තමයි මෙතන පෙන්නන්නේ. මේ විදිහට continuous ඔයාගේ Gmail එක මේ විදිහට දුන්නාට පස්සේ තප්පර 5ක් මේ විදිහට load වෙනවා. ඔයාට වෙන අමතර කිසිම දෙයක් කරන්න නැහැ. මේක load වුණාට පස්සේ කෙලින්ම මේ විදිහට chat interface එකට තමයි යන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ model එක Grok 3. ඒ කියන්නේ model number එක ChatGPT 4o වගේ මේකෙත් තියෙනවා Grok වර්ග. මේ විදිහට 2යි 3යි කියලා මේ විදිහට තියෙනවා. premium version එක නැතුව මේ විදිහට Grok 3 එක super speed එක වගේම ගොඩක්ම stable. ඉස්සෙල්ලාම prompt එක මේ විදිහට send කරන්න යනකොට ඔයාගේ age එක මේ විදිහට ඉල්ලයි. ඔයාගේ birthday එකේ අවුරුද්ද මේ විදිහට select කරලා මෙතනින් continue දෙන්න. continue දුන්නාට පස්සේ ඔහම විදිහට වැඩ කරනවා. ChatGPT ට වඩා වැඩියෙන් ස්පීඩ් එකකින් මේ විදිහට වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට සිංහල වලටත් හොඳින් response කරනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට එළම මොකද්ද වෙන්නේ කියලා සාමාන්‍යයෙන් මිනිස්සෙකු reply කරනවා වගේම මෙයා reply කරනවා. ChatGPT ට නම් මේක prompt එක යවලා ටික කාලයක් ගියාට පස්සේ තමයි එයා learn වෙන්නේ. මේක වෙන්න මෙයා හිම නෑ මේ බලා ගන්න. මේ විදිහට මම prompt එක ඉස්සෙල්ලාම දැම්මට පස්සේ මේ විදිහට සිංහල හොඳටම කතා කරනවා. ඒ කියන්නේ අපි කතන භාෂාවෙන් කතා කරනවා වගේම හොඳටම කතා කරනවා. මෙයා text based විතරක් නෙවෙයි image උනත් generate කරන්න පුළුවන්. text to image generate කරන්න පුළුවන්. මම මේ විදිහට සිංහලෙන්ම prompt එකක් දෙනවා දැන් මෙයාට image එකක් generate කරන්න කියලා. මේ විදිහට ChatGPT ට වඩා ස්පීඩ් එකකින් මේ විදිහට image දෙකක්ම generate කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ChatGPT නම් එක image එකක් generate කරන්නත් සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් වගේ යනවා. මෙයා තප්පර 10ක් 15ක් ඇතුළත මේ විදිහට ඒක generate කරලත් ඉවරයි. ජෙනරේට් කරන ඉමේජ් එක හයි ක්වොලිටි එකෙන්ම මේ විදිහට බලා ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි එකක් තියෙනවා මේකේ. මේ විදිහට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ පල්ලෙහා සේව් කියන අයිකන් එක ඔබලා මේ පල්ලෙහා තියෙන එක. ඔන්න තව මම ඉමේජ් දෙකක් ජෙනරේට් කරා. තප්පර 30ක් යනත් කලින් එයා දෙකක්ම ජෙනරේට් කරලා ඉවරයි මේ විදිහට. මේකේ තියෙන එක පොඩි වැඩ කෑල්ලක් විතරයි. ඔන්න image generation එකත් මේකේ තියෙනවා. image gen කරන්නත් පුළුවන්. අපි ඊළඟට බලමු generate කරපු image එක මම
ගිබ්බි ෆොටෝ එකක් විදිහට මේ විදිහට කන්වර්ට් කරනවා. ඔය අර chat GPT එකෙන් කලින් කරේ එන්නේ සීන් එකම මේකෙත් කරන්න පුළුවන්. මේ විදිහට chat GPT වගේ මේ විදිහට ගැලරි එක ඕපන් කරාට පස්සේ අදාළ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරාට පස්සේ මේ විදිහට සිංහලෙන්ම ප්‍රොම්ප්ට් එක දෙන්න මේ විදිහේ ඉමේජ් එකක් ජෙනරේට් කරන්න ඕන කියලා. ඊටත් අමතරව ඔයා දන්නවා ඇති ඇනිම් කියලා જાතියක් තියෙනවා. ඒ ඉමේජ් උත් මේ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. Ghibli කියන්නේ එක වර්ගයක් පමණයි. ඔන්න ඔය විදිහට ඒක කන්වර්ට් කරලා දෙනවා බලා ගන්න පුළුවන්. ඔයා මේ chat GPT එකකින් කරනවා නම් අඩුම විනාඩි 3ක් 4ක්වත් යනවනේ. සමහර වෙලාවට එහෙමවත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒත් එරර්ස් වෙනවා. මේ විදිහට දෙකක්ම මේ විදිහට වර්ග දෙකකින් ජෙනරේට් වෙනවාට බලා ගන්න පුළුවන්. අඩුම තප්පර 10ක්වත් යන්නේ නැති වෙන තරම්ම ඒ තරම්ම ස්පීඩ්. ඒ වගේ මේ ඇප් එකේ UI එකත් හරිම ස්මූත්. ඒ කියන්නේ හොඳටම ඒක ෆීල් එක දැනෙනවා. මම දැන් මෙතන ඇනිම් එකකුත් හදලා පෙන්නන්නම්. මේ විදිහට ඇනිම් එකක් ජෙනරේට් කරනවා බලා ගන්න පුළුවන්. අර ඔය ඉස්සෙල්ලා දාපු ඉමේජ් එක වගේම මේක ඉමේජ් විතර නෙවෙයි, මේකට කෝඩින්, ලර්නින් වගේම ඕනම දෙයක් කරන්න පුළුවන්. මම දැන් මේ විදිහට HTML වලින් බ්ලොග් පේජ් එකක් හදන්න කියනවා මෙයාට. ඔයා කෝඩින් ගැන දන්නවා නම් දන්නවා ඇති HTML කියන්නේ ලැන්ග්වේජ් එකක් කියලා. වෙබ්සයිට්ස් වලට යූස් කරන. මම මේ විදිහට එක හදන්න කියලා මෙයාට කියනවා. මෙයා ඉක්මනට මේක හදලා දෙනවා. chat GPT ට වඩා ගොඩක්ම ස්පීඩ් එකකින්. හැදුන බ්ලොග් පේජ් එකේ මේ විදිහට මම මේක කොපි කරලා ප්‍රීවිව් එක ඔයාලට පෙන්නන්නම්. මම ප්‍රීවිව් එක පෙන්නන මේ විදිහට HTML view code එකකට යනවා. වෙබ්සයිට් එකකට යනවා. මේ විදිහට කොපි කරගෙන ආපු එක මේ විදිහට පේස්ට් කරනවා. මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැදලා තියෙන එක. මේ විදිහට බලා ගන්න පුළුවන් ලස්සනට හැදලා තියෙන අය පේජ් එක. මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙයාට තව වැඩ කිඩ පුළුවන්. ඒ කියන්නේ මේක දැන් ඔයාට ඕන විදිහටක සිංහලෙන් නම් සිංහලෙන් කියලා හදාගන්නත් පුළුවන්. ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලර්න් කරන කෙනෙක්ටත් මේක ගොඩක්ම වැදගත් වෙනවා. ඩීප් සර්ච් තියෙන ඉඳලා ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ තොරතුරක් සර්ච් කරලා ඒ කියන්නේ රියල් ටයිම් ඉන්ෆර්මේෂන්ම ලබා ගන්න පුළුවන්. මම දැන් ඒක වෙන විදිහ පෙන්නන්නම්. මේ විදිහට Samsung Galaxy A21s වල විස්තර ඕන කියලා මම ඉල්ලනවා. එයා මේ විදිහට සර්ච් කරලා බලනවා. එයාට සර්ච් කරන්න පුළුවන් හැම තැනකම ඒකට අදාළ විස්තර තියෙනවද කියලා. මේ විදිහට ටික වෙලාවක් යනවාගේ සර්ච් වෙන්න සීලම විස්තර එයා දත්ත ටික ලබාගෙන ඕන ටික විතරක් කරන් මේ විදිහට ඔයාලට ලබා දෙනවා. ටික වෙලාවක් යනවා මේ වැඩේට. ටිකක් බලාගෙන ඉමු. මේ විදිහට තමයි මේක වෙන්නේ. මෙන්න මේ විදිහට ඉතාමත් දිග සම්පූර්ණම විස්තරයක් ලබා දෙනවාට බලා ගන්න පුළුවන්. deep search deep කියන එකේම තේරුම තමයි ගැඹුරු search එකක් කියන එක. ඒ කියන්නේ හැම අවස්ථාවක්ම නෑරම තියෙන විස්තරයක් දශමයක් ගානේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. සම්පූර්ණම විස්තරය මේ විදිහට එයා ලබා දෙනවා. මම හිතනවා chat GPT ට වඩා හොඳයි කියලා මේ විදිහට ලබා දෙන එක. ඒ කියන්නේ chat GPT ට වඩා වැඩි විස්තරයක් ලබා දෙනවා. අපි දැන් PDF එකක් මේ විදිහට මෙයාට යාලා බලමු එයා මොනවා කරේද කියලා. මෙයාට PDF ඇනලයිස් කරන්නත් පුළුවන්. මම දැන් අහනවා මේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම.
ටික වෙලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට රෙස්පොන්ස් කරනවා. මේක ඔයාගේ ඉන්ටර්නෙට් එක බලපානවා පොඩ්ඩක්. මේක අප්ලෝඩ් වෙන්න ඕන හින්දා පොඩි වෙලාවක් යනවා මේක අප්ලෝඩ් වෙන්න. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් එයා කියන විස්තරයක්. ඒ කියන්නේ PDF එක ඇතුලේ තියෙන මේවා විස්තර ගැන. ඊට පස්සේ මෙතන මේ පහළ තියෙන think කියන ඔප්ෂන් එක මම දැන් යූස් කරලා බලනවා ඒක කොහොමද කියලා. think කියන්නේ AI එක හිතලා පොඩ්ඩක් හිතලා තොරතුරු පොඩ්ඩක් අනාවරණය කරගෙන පොඩ්ඩක් විස්තරයක් දෙන එක. මේ විදිහට ලංකාව ගැන රචනයක් මම ඉල්ලනවා. මේ විදිහට එයා හිතනවා බලා ගන්න පුළුවන්. මේකේ ඇනිමේෂන්ස් හරිම ස්මූත්. ඔය ආරම්භ බලන්න එක හරිමම ස්මූත්. මේ විදිහට බලා ගන්න පුළුවන් එයා thinking. සාමාන්‍යයෙන් ටික වෙලාවක් ඇයි මේක. මේ විදිහට තින්ක් කරාට පස්සේ හිතුවට පස්සේ මේ විදිහට විස්තරයක් ලබා දෙනවා බලා ගන්න පුළුවන්. මම හිතනවා ChatGPT වඩා වැඩි හොඳ රෙස්පොන්ස් එකක් මේකේ බලා ගන්න පුළුවන්. මේ විදිහට හොඳ සාමාන්‍ය හොඳ සිංහලෙන් මේ විදිහට හරියට දෙනවා බලා ගන්න පුළුවන්. හොඳ විස්තරයක් දෙනවා බලා ගන්න පුළුවන්. ඔයා ලර්න් කරන කෙනෙක් නම් O level A level කරන කෙනෙක් නම් සිංහල කරන කෙනෙක් නම් මේ විදිහට ඉතිහාසයම කරන කෙනෙක් නම් මේ විදිහට විස්තරයක් හොඳ දීර්ඝ විස්තරයක් ලබා ගන්න පුළුවන්. ඔයාලට ට්‍රේන් වෙන්න පුළුවන් මේ තොරතුරු අනුව. මේ විදිහට මේවා ලේසියෙන්ම දැනගන්න පුළුවන්. පොත් පෙරලා බලන්න ඕනේ නැහැ. මේ විදිහට දැන් මම තව වැඩක් කරලා බලනවා. මේ වැඩේ තමයි වැඩිම කොල්ලෝ කැමති වැඩක්. ආතල් එකට ගන්න එක AI එක. මාත් මේ විදිහට පොඩි ආතල් එකක් දෙනවා දැන් මෙයාට. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. හොඳ සිංහල ලැන්ග්වේජ් එකකින් මෙයා රෙස්පොන්ස් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙක් කතා කරන භාෂාව වගේම මේ විදිහට කතා කරනවා බලා ගන්න පුළුවන් කතන භාෂාවෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ රෙස්පොන්ස් එකක්. ඔයාත් try කරලා බලන්න. මං හිතන්නේ දැනට තියෙන ChatGPT මේ විදිහට රෙස්පොන්ස් කරනවා කියලා. ඔයාම try කරලා බලන්න පුළුවන් මේකේ තියෙන powerful ගතිය. කම්මැලිකම ඉන්න කොල්ලෙක්ට ගෙල්ලෙක්ට මේක යූස් කරලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන්. සුපිරියටම රෙස්පොන්ස් කරනවා මෙයා. සාමාන්‍ය මිනිහෙක් වගේම.
ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ AI තියෙන්නේ සාමාන්‍යයෙන් මේ විදිහට ආතල් ගන්නම නෙවෙයි. ඉගෙන ගන්න කෝඩින් කරන්න ඒ වගේම නොදන්නා දෙයක් දැනගන්න තමයි තියෙන්නේ. ඇත්තටම ආතල් එකට ගන්න යන්න එපා. ඕනාට වැඩිය ඕන දෙයක් ඕනම නැහැ කියලා කියනවනේ. ඒ හින්දා නිතරම ආතල් එකට ගන්න නැතුව මේකෙන් වැඩක් ගන්න බලන්න. වැඩ ඕන තරම් තියනවා කරන්න. ඔයා ඕනම දෙයක් කරන්න පුළුවන් මේකෙන්. ඒ හින්දා ඔයා හිතලා ඔයා කැමති දෙයක් කරන්න. හරි අදට වීඩියෝ මෙච්චරයි. ඔයත් try කරලා බලන්න app එක. මොකක් හරි error එකක් ආවොත් comment එකක් දාන්න. ඒ වගේම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම සුබ පතනවා. එහෙනම් අදට වීඩියෝ මෙච්චරයි. සුබ දවසක්. ඊළඟට ඕන වීඩියෝවත් comment කරන් යන්න ඕන.